අයිබෝවන් කියලා පිළිගන්නවා යාළුවෝ හැමෝම. අද අපි බලන්න යන්නේ මේ Google ස්ප්‍රෙඩ්ෂීට් එක නැත්නම් Google Sheet එකක් පාවිච්චි කරලා හදාගත්ත small tuition management app එකක්. මේකේ තියෙන දේවල් ගත්තොත් අපිට දැන්ට සේව් කරගෙන ඉන්න ස්ටුඩන්ට් නැත්නම් රෙජිස්ටර් කරගෙන තියෙන ස්ටුඩන්ට් ලගේ ඩීටේල්ස් ආපහු බැලීමේ හැකියාව තියෙනවා. රෙජිස්ටර් ෆෝම් එකක් තියෙනවා. මේකේ ගොඩක් දේවල් අපිට දාලා තියෙනවා රෙජිස්ටර් කරගන්න. ඒ වගේම ගත්තහම මේක තියෙනවා ඇටෙන්ඩන්ස් මාක් කරන්න විශේෂත්වය තමා QR කෝඩ් එකක් ස්කෑන් කරලා මේ ඇටෙන්ඩන්ස් එක මාක් කරන්න හැකියාව තියෙනවා. මුදල් ගෙවීම් සම්බන්ධව තියෙනවා. ඒ වගේම ටියුට්ස් සම්බන්ධවත් තියෙනවා. මේ තියෙන මේක යූසර් ඉන්ටර්ෆේස් එක HTML CSS පාවිච්චි කරලා හදලා තියෙන්නේ. මේකේ data save කරන back end එක විදිහට database එක විදිහට පාවිච්චි කරන්නේ මේ Google ලගේ spreadsheet එකම තමයි. ඉතින් ඇත්තටම හරි සරලයි. මේකේ වාසි සහ වාසි තියෙනවා. මේක මේ මහා පරිමාණ ටියුෂන් එකකට එහෙම පාවිච්චි කරන්න හැකියාවක් තියෙනවා කියලා මම හිතන්නේ. ඔයා පොඩි පන්තියක් කරනවා නම් නැත්නම් මේක ඩිවලොප් කරන්න එක්ස්පෙරිමන්ට් එකක් විදිහට පාවිච්චි කරනවා නම් හොඳයි. මොකද සරල ඇප් එකක් වාසි අවාසි දෙකම මේකේ තියෙනවා. ඉතින් අපි දැන් මේ ඇප් එක ගැන කතා කළොත් මේ වගේ ලස්සන පුංචි ඩෑෂ්බෝඩ් එකක් මේකේ තියෙනවා. කරන්න ඕන Google Sheet එකක් ඕපන් කරගන්න එක. ඔයාලා ඒකට කැමති නමක් දෙන්න මෙතෙන්ට ගිහිල්ලා මම නම් නමක් දීලා නැහැ මෙතනට පෙන්නන්න ඕන නිසා. හරි ඊට පස්සේ නමක් දීලා හදාගත්තට පස්සේ තව sheet 4ක් මේ වගේ හදාගන්න. මෙතන plus mark එක දැම්මට පස්සේ sheet එකක් අලුතෙන් ඕපන් වෙනවා. නේද? Tamanට ඕන sheet මේ විදිහට හදාගන්න පුළුවන්. මේ වගේ sheet 4ක් හදාගෙන පළවෙනි sheet එකට එන්න ඕන. මේ ස්ටුඩන්ට් ඩේටා කියන එක මෙන්න මේක. ඊට පස්සේ ස්ටුඩන්ට් ඩේටා එක හදාගත්තට පස්සේ මෙන්න මේ කියන ටොපික්ස් ටික මේකට දාගන්න කොලම්ස් වලට ID එක, name එක, grade එක, subject එක, contact number, date, monthly fee මේ ඔක්කොම තියනවා ස්ටුඩන්ට් register form එකේ. ඒකේ තියෙන data ටික ඇවිල්ලා මෙතෙන්ට feed වීම සිද්ධ වෙනවා. tut issue එක ගත්තොත් student ID කියන එක අනිවාර්යයෙන්ම දෙන්න, tut name එක, date එක දෙන්න. මොකද ස්ටුඩන්ට් ID එක තමයි ප්‍රයිමරි කී එක විදිහට වැඩ කරන්නේ. සර්ච් කරනකොට මේ හතරෙම තියෙන data ටික ගන්න මේ ස්ටුඩන්ට් ID කියන එකෙන්. attendance උත් එහෙමයි. ස්ටුඩන්ට් ID එක අනිවාර්යෙන් දීලා තියන්න. payment එකෙත් ස්ටුඩන්ට් ID එක අනිවාර්යෙන් දීලා තියන්න. ඊටු ටික නම් auto generate වෙනවා මෙතන. හරි. දැන් අපේ database එක හදාගෙන ඉවරයි. සරලයි නිකන් Excel sheet එක වගේ මේ spreadsheet එකේ නැත්නම් Google sheet එකේ අපි දැනට මේ හතර හදාගෙන ඉවරයක් කළා. ඊට පස්සේ අපි දැන් මෙතෙන්දි කරන්න ඕන අපිට තව පොඩි වැඩ දෙකයි තියෙන්නේ. මේ extensions වලට ගිහිල්ලා app script කියන window එක open කරගන්න. app script window එක open කරගත්තට පස්සේ දැන් මම මේ වෙනකොට codes ටික දීලා තියෙන නිසා මේ තමා මේ විදිහට පෙන්වන්නේ. ඔයාලට මුලින්ම open වෙනවා මේ code gs කියන window එක. ඒකෙදි ඔයාලට කරන් තියෙන දැන් මම code එක හදලා තියෙන නිසා ඔයාලා කරන්න ඕන මම මේ code එක දෙන්නම් download කරගන්න. ඒක download කරගෙන ඇහිලා මෙතෙන්ට paste කරලා අනිවාර්යෙන් control S එක ගහලා save කරන්න. ඒ save කරන ගම කරන තෙක් මෙන්න මෙතන රතු පාට dot එකක් ඔයාලට පේනවා. save කළාට පස්සේ තමයි ඒක නැති වෙලා යන්නේ. code gs window එක ඒ විදිහට හදාගෙන ඔයාලා ඊට පස්සේ තව අලුත් file එකක් හදාගන්න. දැන් මගේ තියෙනවනේ student entry UI HTML කියලා. ඒක දැන් මම හදලා තියෙන නිසා දැන් ඔයාලගේ ඒක තියෙන්නේ නැහැ. ඔයාලා කරන්න ඕන මෙන්න මෙතන plus mark එක click කරලා HTML form මේ HTML file එකක් ගන්න. මෙන්න මේ නම දීලා මේ විදිහට මෙතන save කරගන්න. දැන් මට මේ file එක අවශ්‍ය නැහැ. එතකොට ඔයාලට මේ විදිහට file එකක් හැදෙනවා. ඒකට click කරලා බැලුවාම දැන් ඔයාලගේ එකේ කෝඩ් නැහැ තියෙන යම්කිසි කෝඩ් ප්‍රමාණයක් එතන වැටෙනවා. ඒක delete කරලා මේ කෝඩ් එකක් දෙන්නම්. මේකත් මෙතෙන්ට ගෙනල්ලා paste කරන්න. paste කරලා අනිවාර්යෙන් save කරන්න සිද්ධ වෙනවා. save කළාට පස්සේ මේ වැඩ ටිකත් ඉවරයි. ඊට පස්සේ අපි කරන්න ඕන මේ deploy එකට ගිහිල්ලා මොකද්ද කරන්න ඕන manage deploy කියන එක තෝරනවා. දැන් මම මෙතන නම් මේ දැන් මම මේක ඩිප්ලොයි කරලා තිනේ. කියන්නේ දැන්ට මම මේක පබ්ලිෂ් කරලානේ තියෙන්නේ. ඔයාලා පළවෙනි පාරේ යනකොට මෙතන ඔයාලගේ ඊමේල් ඇඩ් කරලා මොකද්ද කරන්න ඕන ඩිප්ලොයි කරන්න. එන්න එතකොට මෙන්න මෙතන web app කියන URL එක හැදෙනවා. මේක ක්ලික් කළාට පස්සේ ඔයාලට
මෙන්න මේ කියන ඩෑෂ්බෝඩ් එක ඕපන් වීම සිද්ධ වෙනවා. දැන් මං ස්ටුඩන්ට් කෙනෙක් රෙජිස්ටර් කරලා තියෙන්නේ. එයාට ඔටෝ ජෙනරේට් වෙනවා. මේ ස්ටුඩන්ට් ID එක ඔටෝ ජෙනරේට් වෙනවා. සර්ච් කළාට පස්සේ එයාගේ විස්තර ටික පෙන්නනවා. මම දැන් නිකන් data ටිකක් දීලා තියෙන්නේ. නම, ID එක, grade එක, last payment එක කරලා තියෙන්නේ කවද්ද? ඒ ඔක්කොම විස්තර ටික පෙන්වීම සිද්ධ කරනවා. මේකේ තියෙන විශේෂත්වය QR code එකක් ස්කෑන් කරලා මේ attendance mark කරන්න ස්ටුඩන්ට් සර්ච් කරගැනීමේ හැකියාව තියෙනවා. එතකොට QR code එක අපි හදා ගන්න ඕන. මෙන්න මේ කියන ස්ටුඩන්ට් ID එක ටෙක්ස්ට් එකක් විදිහට පාවිච්චි කරලා තමයි QR code එක හදා ගන්න ඕන. QR code එක හදාගෙන ඔයාලා මේක සිස්ටම් එකක් විදිහට පාවිච්චි කරන්න හිතාගෙන ඉන්නවා නම් මේකේ තියෙන අඩුපාඩු මගහරලා ඒ QR code එක කාඩ් එකක් විදිහට print කරලා ස්ටුඩන්ට් දුන්නට පස්සේ ආ ඒක අරන් එනකොට ඔයාලට පුළුවන් ඒ දවසට attendance mark කරන්න. මේක දැනට මම ටෙස්ට් කරලා තියෙන්නේ ස්ටුඩන්ට් ලයික් කෙනෙක් දෙන්නෙක් දාගෙන මම පාවිච්චි කරනවා. නමුත් ක්ලාස් එක පාවිච්චි කරන්න යනකොට යම් කිසි ආකාරයේ ගැටලු ඇති වෙන්නට හැකියාවක් තියෙන්න පුළුවන්. ක්ලාස් එක මේක පාවිච්චි කරලා නැහැ. එහෙම ගැටලු ආවොත් අපි බලමු කොහොමද මේ දේවල් විසඳ ගන්න මේක තව ඩෙවලොප් කරන්න කියලා. ඉතින් මෙච්චරයි මේ කියන්න තියෙන්නේ. මේක දැන් හදන්න විනාඩි 5ක්වත් මම හිතන්නේ ගියේ නෑ. නමුත් මේකේ කෝඩ් එකක් ගත්තාම කෝඩ් එක සම්පූර්ණයෙන් මම හදපු එකක් නෙමෙයි. මේකේ බේසික් දේවල් ටික දන්න නිසා විශේෂයෙන්ම මේ Gemini වලට කියලා කෝඩ් එක හදලා තියෙනවා. නමුත් කෝඩ් එක ඉන්කොග්නිටෝ වින්ඩෝ එකට ගිහිල්ලා ඒක හරහා මේක ඕපන් කරලා බලන්න. එතකොට අනිවාර්යෙන් ඕපන් වීම සිද්ධ වෙනවා මොබයිල් එකෙන් උනත්. එතකොට මොබයිල් එකේ කැමරාවෙනුත් මේකේ QR code එක ස්කෑන් කරන්න පුළුවන්. මතක තියාගන්න QR code එක හදන්න ඕන ස්ටුඩන්ට් ID number එක ටෙක්ස්ට් එකක් විදිහට පාවිච්චි කරලා. ඉතින් ඔයාලට මේකේ කෝඩ්ස් ටික ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් අපේ වෙබ්සයිට් එකට ගිහලා මම යට ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් කොහොමද ඩවුන්ලෝඩ් කරගන්න කියලා. ඉතින් මේක හදලා තව ඩෙවලොප් කරලා බලන්න කොහොමද මේකේ තියෙන ගැටලු මොනවද ඒවත් කමෙන්ට්ස් කරන්න. මේක තව ඩෙවලොප් කරලා හොඳ සිස්ටම් එකක් සමහරට හදන්න පුළුවන්. වාසි අවාසි තියෙනවා. ඔක ලොකු දෙයකට මේක පාවිච්චි කරන්න බෑ. නමුත් සරල දෙයකට කිසිම ගැටලුවක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. මේවට පේනවා ලස්සන ඩෑෂ්බෝඩ් එකකුත් තියෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. මොබයිල් එකෙන් පාවිච්චි කරන්න පුළුවන්. PC එකෙන් පාවිච්චි කරනවා නම් තවත් ලේසි. කිසිම ගැටලුවක් නැහැ. නේද? PC එකට පොඩි මේ වෙබ්කෑම් එකක් ගහගත්තට පස්සේ QR මේ barcode scanners ඒ මුකුත් අවශ්‍යත් නැහැ. ෆෝන් එකේ ඉන්න කැමරාවෙන් කෙලින්ම කරගත්ත හැකි. ඊටමත් අඩු මුදලට තව ටිකක් මේකේ ෆීචර්ස් ටික වැඩි කරලා පොඩි ටියුෂන් එකකට පාවිච්චි කරන්න හැකියාව තියෙනවා. ඉතින් අපි මේ වගේ තවත් වීඩියෝ එකකින් සම්බන්ධ වෙමු. අපේ channel එක subscribe කරන්න. එකතු වෙන මේ වගේ වීඩියෝ සීරීස් එකක් එක විශේෂයෙන්ම ස්ප්‍රෙඩ්ෂීට් වීඩියෝ සීරීස් එකක් ගේන්න බලාපොරොත්තු වෙනවා. මේ වගේ කෝඩින් විශේෂයෙන්ම දැන් අපි AI තාක්ෂණය දියුණුවත් සමග කෝඩ් කර ඉන්න මූලික දැනුමක් ලොකු දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් මේව සම්බන්ධව මූලික දැනුමක් තියෙනකොට කෝඩින් පාර්ට් එක අපිට දැන් එහෙන් හදා මේ Gemini වගේ එකකින් හදලා පළවෙනි පාර හරියට කෝඩ් එක නොආවත් ඒ වැරදි එකින් එක හදලා අපිට මේක පහසුවෙන් පාවිච්චි කරන තත්ත්වයට ගේන්න පුළුවන්. ඉතින් ආයුබෝවන් අපි වෙනත් වීඩියෝ එකකින් සම්බන්ධ වෙමු.